නෑ ආණ්ඩුව ගැහුවන ගහන විත්තිය දන්න දෙනවලු තෙල් ලංකාවේ තියෙන එක කලබලක් කරන්නේ නෑ අනවශ්‍ය කලබලයක් නෙමෙයි තෙල් නෑ ඇත්තට ඒ බොරු කතාවක් ඔකක්ගේ ඔය ජේ.පී කාර්යෝ කියන කතාවක් ඔක තෙල් තියෙනවා නම් මිනිස්සු පොලිමින් නෑ ඔව් ඒගොල්ලෝ ස්ටොක් තියාගන්න කියන්නේ කොහොමද තෙල් නැති ඔය දවස් 45 කියන්නේ බයිලයක් දැන් ඔය අපිට ඉන්දියාවෙන් තෙල් ටික හම්බ වෙන්නේ මේකට ඒකත් හම්බ වෙන්නේ නැති වෙනවා දැන් ඒගොල්ලන්ට තෙල් එන්නේ නැති වෙනවා කොහොමද මේගොල්ලන්ගේ මේ බහුබූත විතරයි කයිවාරුව විතරයි කිසිම වැඩක් කරගන්න බෑ මුන්ට පිස්සෝ ටිකක් කියලා ආණ්ඩුව දැනගන්න ඕන තෙල් ඉල්ලුම තියෙනවා නම් ඒකට අවශ්‍ය විදිහට තෙල් ටික සපයන්න ඔව් දැන් අදයි ඊයේ දවස් දෙකම නිවාඩුයි කියලා තෙල් එන්නේ නැති වුණාම කොහොමද ප්‍රශ්නයක් ඒතර මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් විදිහට හඳුනා ගන්න බැරි නේද ඔව් ඉතින් මිනිස්සු පාවිච්චි කරන්නේ ගන්න ඔව් ඒක ආණ්ඩුවට අදාළ නෑ ආදායම නෑ මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි ගන්න තියෙන ලේසි වෙලාව මේගොල්ලෝ ඇවිල්ලා කයිය ආරුව විතරයි කිසිම වැඩක් කරගන්න බෑ ප්‍රායෝගික නෑ දැන් අර ඔය හැමදේම කරන්නේ දැන් මීපරද ගල්ලංගුරු කේස් එක ආවනේ ගල්ලංගුරු වලින් ලොකුවට ගහුවා කුමාර ජයකොඩි ඔව් ඒක ගහලා සම්පූර්ණ විනාශ කළා දැන් ඒ යකා සෝල එක නවත්තලා තමයි ගල්ලංගුරු වලට ගැහුවේ ඇයි සෝල වලින් කොමිසයක් එන්නේ නැහැ ගල්ලංගුරු සැබෑම හොරු මුනුත් හොරුයි කියලා ආවේ අන්තිමට මුන් තමයි ඔක්කොම වැඩි හොරු ඒ ඉතින් ගල්ලංගුරු වලින් ගැහුවේ අයියේ සෝල වල සම්පූර්ණ සෝල එක නවත්තුවා ලංකාවේ සෝල ගේන්නේ නිකන් හිරුවෙලිය එන එකනේ මිනිස්සු වෙදම් කරලා ගහන්නේ ඒක රුපියල් 27යි ගෙවන්නේ ඒක දැන් ඩීසල් වලින් යුනිට් එකක් ගත්තොත් රුපියල් 87ක් වෙනවා ඔව් එමර්ජන්සි පවර් ඉතින් මේ වලට ගත්තාම දැන් මුන් ගල්ලංගුරු ටිකටත් ගහලා රටේ සෝල කියන්නේ බලශක්තිය අවශ්‍යතාවයේ ප්‍රධාන හේතුව රජයෙන් වෙදම් කරන්නේ මිනිස්සු වෙදම් කරන්නේ ඉතින් ප්‍රධාන මේක පරිසර හිතකාමීනේ කාබන් 0 ඉතින් එහෙම තියෙද්දි පරිසර හිතකාමී දෙයකට මුන් කැමති නෑ ආණ්ඩුව බයිලා ගහන කොමිස් එකනේ දැන් කුමාර ජයකොඩි කියන්නේ හිටපුත් හොරෙක්නේ පොර සංස්ථාව හිටපු හොරෙක් පොර සංස්ථාව අපේ ඉතින් එහෙම තමයි දැන් ගල්ලංගුරු වල දැන් ඊට පස්සේ ආයි ගල්ලන් ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු ගෙනහල්ලා ආයි හදිසි ටෙන්ඩර් එකක් ගන්නවා තව ගල්ලංගුරු ගෙන්න. ඉතින් ඒකට වෙනම ගන්න. ඒකත් රටේ මහජන මුදල්. ඒක උන් කොහොම හරි බලන්නේ ආණ්ඩුවෙන් වරදක් නොවුනා කියලා වහගන්න. දුටු තැන ගහලා ලවන්න ඕන ඇමතුම් හන්දේ. ඔය නලින් වගේ කියන පොයසිගේ පුතා අහුනොත් ගහනවා අම්මෝ. අපි දුන්නේ උන්ට තමයි. ඔව් අපි දුන්නා. දැන් කොල්ලා තියෙන්නේ. සතියක් තෙල් පොලි වැඩි වුණත් ආණ්ඩුවට ඡන්ද දීපු කෙනෙක් හොයාගන්න නැතිව නේ සතියක් තෙල් පොලින් තිබුණොත් ආණ්ඩුවට ඡන්ද දීපු කෙනෙක් හොයාගන්න නැතිව ආණ්ඩු කේසයක් නෙවෙයි කියන්න බෑනේ අයියේ ආණ්ඩු කේසයක් නෙවෙයි කියන්නේ කොහොමද රටක දැන් තෙල් එන්නේ නැත්නම් ඒක රජයේ ප්‍රශ්නයක් නේ රජව කළමනාකරණය කරන්න බෑ කලිනුත් ඔය ටික නෙවෙයි මේක ආණ්ඩුවේ වරදක් නෙවෙයි කියන්න බෑ කාටවත් ඒක අපි ඡන්ද දුන්නේ ජේ.පී කට තමයි හැබැයි උනාට ආණ්ඩුවේ වරදක්. ඒවා නිසි කළමනාකරණය කළා නිසි විදිහට බෙදා හරින්න බැරි නම් ඒක ආණ්ඩුවේ වරදක්. එහෙනම් ඉතින් පාලකෙක් වැඩක් නැහැ නේ. ජනාධිපති අනුර කුමාර කලින් කිව්වේ කොහොමද? ජනාධිපති කෙනෙක් මොකටද ඇහුවා තෙල් නැද්ද දන්න බැරි. මම කලින් කියපු වීඩියෝස් තියෙන්නේ. බොරු කයිය විතරයි අයියේ ඒගොල්ලන්ගේ. නැරදි නම් කවුරු කරත් කරේ.
10 දෙන්නේ නේ 10 නේ ලිමිට් එක මම ඊයේත් ගහවිලි ඊයේත් ලිමිට් ඊයේත් ඉවරුණානේ කොටස් ටික අරන් ඊයේත් ඉවරුණානේ දෙක ගන්න විතර ඊයේත් ඉවරුණානේ දෙක විතරම ආචාදලි පයිදර ගොඩ ඊයේත් ඉවරයි ඈ නෑ වඩ දැන් මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවනේ ඒකට රජය මැදිහත් වෙන්න බෑ මැදිහත් වෙලා ඒ අවශ්‍ය තැන් වලට තෙල් ටික සපයන්න නෑ රුපියල් 250ක් වැඩි කරන්නේ නෑ මේගොල්ලන්ගේ නම් සෙට් තුනක් තියෙනවනේ ඉතින් මේගොල්ලෝ ගෙන්නනවා කොහොමද නෑ අර මේකේ නැහැ නේද සිතක් ඔය වෙයි නැහැ ඒ උන්නේ වාඩි වෙන්නේ දවස් දෙක අද පොයනේ පොය දවසේ නිකන් ඔව් දෙන්න සෙට් කරන් තියෙන්නේ කෝල් එකේ කතා කරන මේ නම් ගායි නෑ මේ ආණ්ඩුව ගැන කතා කරේ ආණ්ඩුවත් එක්ක කෝල් එකේ දුන්න ආණ්ඩුව වැඩ කරපිස්සු ඔව් නේ අදාන්නේ හැරෙනකොට රට අනුරටනේ රට අනුරටනේ ඒකයි කේසෙ තෙල් පොලේ මම දැන් පැය ගාණක් කරා ඇවිල්ලා නේ ඔව් මේ එතන අදටම පාඩි වැඩි පාඩි නෙවෙන්නේ තෙලුක් ගහ ගන්න බෑ දුවන්න බෑද තෙල් ගහන්න දෙන්න 1000 දෙන්නේ තෙල් 1000යි දෙන්නේ අද 1000 ඒ කියන්නේ තෙල් 1000ක ගහන්නේ 1000ක දෙන්නේ තෙල් දෙන්නේ නැහැ ඕන ගන්න දෙන්නේ නැහැ ලිමිට් කළද? ඒ කියන්නේ ප්‍රමාණයක් විතරයි දෙන්නේ. 10 නේ. 10. ඊයේ දුන්නේ 10. තමයි හැමෝටම දෙන්නත් ඉබේ. ඒක පුතේ. හැමෝටම දෙන්නත් ඉබේ. අනේ දෙන්න. ගානවද? නෑ ඊයේ දුන්නේ 10යි මට මතක හිටියේ ඊයේ මම ගහන්න බැරිනවා මම පොලිමේ ඉඳලා ගහගන්න බැරි. අන්තිම හරිය හිටියේ කැමරා ටික විකුණලා මම කැමරා ටික විකුණලා ඉවරලා ආවේ ඊයේ. ඊයේමට බඩු කරා. ඔටේ දාපුවා. මෙතන නෑ මේගොල්ලන්ගේ සෙට් තුනක් තියෙනවා. හරි. එමර්ජන්සි එක IOC නේ IOC නෑ අද සෙට්කෝ එකේ පොඩ්ඩක් කේස් කොහොමද ඒක මේක රිසෙට් උදාන්නේ මේගොල්ලන්ගේ අනිත් එක සයින් එකක් නේ තල ගහන්නේ ලිබ්බෙරිලා දෙන කලේ ගානෙක් තොනම මේගොල්ලෝ එකම කට්ටිය එවන තී හවසම තිබුණේම නෑ තී හවස තිබුණේම නෑ kita ආණ්ඩුව ඒක කළමනා කරන්න එපා කොහොමද? පරිමෝචනයට ඇතුළේ මේ පොලි මිනිස්සු ලබන්නේ රජයෙන් කරන්නේ ඒ වුණාට ඒක රජයකට වගකීමක් තියෙන අනිවාර්ය කරා. මේ කොහොමද දෙන්න අවශ්‍ය නම් එවන්න වෙනවනේ. ඔව්. නැත්නම් කොහොමද රජය ඉවරයි ආණ්ඩුව. දවස් 5ක් තිබුණත් ආණ්ඩුව. පොලිම ලංකාවේ තියෙන දවස් 5යිනේ මොන දෙයක්. දවස් 5ට වඩා ගියොත් ඉවරම තමයි. ලිමිට් එක වයින්.
පොල් ගාගන්න බර්ත්ඩේ එකක් පසු ගන්න බයයි නේ දෙන්නේ නැති උනේ අපි නම් බයිසිකලේ ටික විතරයි වෙන පොඩ්ඩක්වත් තියාගන්න ඒත් ගහගන්න තිබුණා මොන්දුවක් කරේ නෑ හිතේම පොඩ්ඩක් ඒකනේ දවසකට රුපියල් 2ක් අඩු කරනවා ආයෙ 3ක් වැඩි කරනවා එහෙම නේද ඒකට ගහන සර්කියුලර් වලට යන වීදමත් ඊට වඩා වැඩි.